තියාගෙන රද කරන්නේ. ඔය දැන් යන්නේ. ටොක් ගාලා පාන්න තමයි මරතෙන්. පාත් වෙනවනේ. ඔය ගියාම තව. අතර දැන් පැර පැර යන්නේ. ඉතින් හරියට ගියොත් අනිවාර්යෙන් දී අපි අතර. අපි ඉහි කරන්න ආවල පොළොවේ විතරම අතර තියෙනවා. රූපරාමු ටික නැවතත් ඕකේ හැකියාවෙන් ඒ දක්ෂතාවයෙන් අපිට නැවත බලන්න පුළුවන් අමෙරු. ඒ ගැන මතක් කරනවා කසකරුවන් තමයි මේ වෙලාවේ අලුතෙන් ලංකාවේ අපිට බීච් ගිහින් එන්නත් අමෙරු කසකරුවන් අපිට අත්ත කන්න ඕනේ එතකොට. කසකරුවන් එකතු කරගෙන මන්දිර මහත්මයා අපේ කන් ඇත්තට මානේ බොහොම ආඩම්බරෙන් ඇහිලා ඉඳලා මතක් කරනවා අමෙරු. ඔව් සමස්පාතරේ තවත් විශේෂාංගයක් තමයි ඔය දෙවියන් ගමන් කරන්නේ. सामान्य सिरिदा ඒ උඩරට දාදා අපිට හරිසා අදාතනික සියල්ල තමගේ උපරිම දී අරුතල මාස්කන්ධය අලංකාරවත් කරන අතරේ හරියටම අමීරු සදාතනික කන්දුවක් ඔබදී තරම් ඒක බොහොම ආදරයෙන් මතක් කරගන්න මේ දායේ මාතෘ සමාද වෙනවා ඒ මාත්මා කාලයක් ඒ වගකීම දරමින් කටයුතු පුදුමලා උත්සාහ ඔබට ඇතිවම සමාන්තරව මේ වෙලාවේ වහම ආරෙතයි මැත්තේ බඩලා හට බෞද්ධ පොඩි පාඩමාරගත් පොඩි ඥානතුර ඒක පිළිදුව සම්පූර්ණ අනුකම්පන පාදික තියෙනවා තනවස්තාව නවර බොහොම දෙයක් මතක කරගන්න යහෝ උගලගේ මුස්ලිම් පාදික ඉන්නේ ඇල්ටන් ගල්වා මහතා ලොකුදුව අරුදුවල
පාසල් කරත් ආර්ථිකව අපි කොහෙන් මහත්මයාගේ ඉස්සරේ දායකත්වයෙන් තමයි ධාර්මණ්‍ය රැගෙන යන්නේ. මම හිතන්නේ මෙතන ඉන්නවා අපේ දේශ ශිල්පියෙක් මයින්ඩ් විද්‍යාලයේ හොරෙපත් නෝනේ දාන සංගය නාමයෙන් තමයි අපි ඉතින් ගමන් ගන්න. ඊට අරතුරුව පුස්තකය රැගත් හත්ය. පුස්තකය රැගත් හත්ය සඳහා දඩාවරේ ගමන් ගන්න පුළුවන්. සංයමය බාහිර ඒ ආර්යත්වය අනිත් මොනවාම අපේ ඉලවාඩම්බරය අපි ගමන දෝරේ වාගේ හඳායලා අපි ඥාතනාදර මහත්මයා අපි විදේශගතලයි බොහොම අමෝරුවට හරි විශේෂවත් වර්ණ භාවිතා කරගෙන විශේෂවත් ගණනාවක් කරනවා නමස් කරන්නේ මේ මනස් දුක්වල අභිමානී කියලා අය බොහොම ආදරේ මතක් කරන්න පුළුවන් නමස් ඇත්තදී නේද අතුරුනවා හෘදයාංග බව අපට දැනෙන ධනව බින්නනේ නර්තනාංග අපිට හිතන්න පුළුවන් කමක් කියන අර්ථමත්ගේ ධනබානන්ගේ ඇත්තුල කරන්නේ ඉන්දර වගේ මොඩර්න් මොමන්ට් කලායතනය තමයි වත්තේකම වවුලකද මොඩර්න් මොමන්ට් කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ හරිම අපූර්ව නර්තනාංගයක් මොකද වාදනය කරමින් පහතරට අපි පහතරට ඒ කැක්කුමයි දරවමින් රංගනයේ දෙන ආකාරයේ බොහොම වටිනවා කලාවේ මැදින් වවුලකද ඕකත් අපි බොහොම ආදරේ ඉතින් අනුතුරුව මුළු නර්තනය තමයි කලෝ නර්තනයේ පස්සේ මුළු නර්තනය අලුත් මන්ත්‍රයෙන් වෙලාවෙන් අපි කියනවා අලුතන මන්ත්‍රයෙන් වැඩිපුර මන්ත්‍රයෙන් කියන විදිහට සංස්කාරයේ දක්වා අපේ ගමන් කරන අවස්ථාව මුළු නර්තනයේ මුළු අලුත්වල ඒවගේ පොඩේ අලුත්වල ඉනි වාගේ තමයි මේ කුමාරියෝ පිරිසක් තමයි අලුත්වල ලස්සන වර්ණවත් කිරි කුඹ මට දැනෙනවා ලස්සන ඉන්දර වගේ නර්තනය නිසා මට කිරි කුඹ දවුල සමහරකට දෙන්නේ උඩ සම්මැට්ටම මේ වාදන බාහන තුනම එක් කරපු දස්ස නිර්මාණයක් විදිහට අපිට අගය කරන්න පුළුවන්. මේ තරතුර සුපුරුදු පරිදි හරිම අමාරුවෙන් පොඩ්ඩක් එහා මෙහා වුණොත් මේක කරන්න කියලා. ඉතින් අපේ පාරම්පරික ශිල්පීගේ මේ දක්ෂතා නැවත මාර්ගුණ ඒව අතරේ හරිම අමෝහ ආකාරයෙන් අදාළ කරනවා දක්ෂතා ගන්නවාදී
ප්‍රමාණයක පෙරහැරවන දා සහභාගී වන ඊනතුරු පතුරු නර්තනයක් තමයි මේ පතුරු නර්තන කණ්ඩායම බොහොම සුපතල නර්තන කණ්ඩායමක්. සමස්ත ලංකාව යන ලැබෙනවා. අතරම නර්තන දිහා බලද්දී අපිට හිතෙනවා माया डॉक्टर आगे माया ඒ වෙනුවෙන් මම වචනයක් කතා කරන්න කියලා पूर्ण